තෙරුවන් සරණයි සියලු දෙනාටම. පින්වත්නි දවසක් බුදුරජාණන් වහන්සේ ගංගා නදියේ වැස්ස කාලෙක ගංගා නදිය අයිනේ ඉන්න වෙලාවක ගඟ දිගේ යන පෙන පිටු දැකලා දැන් මේ බෝට්ටු යන ඔයාලට පේන ඇති පිටිපස්සේ එකම තැන ධර්මයයි අධර්මයේ ස්වභාවය ඉතින් මොනවා කරන්නද දහම නොලැබීම තුල මේක විනෝදයක් කරගෙන ඉද්දි ධර්මයේ තියෙන අයට මේක කමටහනක් වෙනවා. එයින් දවසක් ගඟ පහළට එන්න ගොඩාක් කිලෝමීටර ගණන් පළලයි. එතකොට මේ ගඟ ඉතා රළුව ගලනකොට ඒ ගඟේ පින්වන්නේ පෙනගුලි හැදේ. දැන් මේ දිය කඩිති වගේ ඊකාවට දිය ඇලි වගේ එම කඩා හැලෙනකොට මඩත් එක්ක කලවම් වෙලා සම්පූර්ණ හැදෙනවා පෙනගුලි. අපේ ලංකාවේ දුර්ලභ අපේ ගංගාවල් පිරිසුදුයි වටපිටාව පිරිසුදුයි. දැන් මේ වැලි ගත්තත් වැලි මඩ සුදු අමුතුම වැල්ලක් තියෙන්නේ අපේ රටේ වගේ නෙමෙයි. හැමතැනම දූවිලි මේ ගතියක් තියෙයි. ඉතින් මඩ ටික හොදන් ඇවිල්ලා අර කැලම්බෙනකොට පෙනගුලි හැදෙන. මෙන්න මේ පෙනගුලි දිහා දැකලා බුදුරජාණන් වහන්සේ ආනා මහණෙනි ඔබට අර ගංගා නදියේ යන පෙනගුලි පේනවද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේට අර ස්වාමීන් වහන්සේලා පිළිතුරු දෙනවා එහෙමයි ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ අපිට පෙනගුලි මනාකොට පේන. භාග්‍යතුන් වහන්සේ ආනා මහණෙනි පෙනගුලියක් ඇතුලේ ගණ්ඩ සාරයක් තියනද? හරයක් තියනද? අසාරයි නේද කියලා. ඒක අසාර කංචේව තුච්ච කංචේව මෙන්න මේ විදිහට රිත්ත කංචේ. රිත්තයි කියන්නේ මේ පෙනගුලිය ඇසේ ඇති දෙයක් නැහැ. හිස් මොකුත් නැහැ හිස්. අසාරයි කියන්නේ කිසිම සාරවත් දෙයක් නැහැ. ඒකේ හරයක් නැහැ. තුච්ච කංචේව කියන්නේ තුච්චයි කියන එක. ඒකට හේතුව මොකද? දැන් පෙනගුලිය ලොකුවට පේනවා. සමහර පෙනගුලි නැව් වගේ විශාලෙට පේනවා. ගෙවල් විතර විශාලෙට පේනවා සමහර පෙනගුලි. නමුත් මේ පෙනගුලිය ඇසි ඇති දෙයක් නැහැ. දැන් ඔයාලා හිතන්නකෝ ඔයාලා උනත් ගෙදර ඔය පෙනගුලි දකින්නවනේ පොඩි පොඩියට හරි. අපි හිතමුකෝ වොෂින් මැෂින් එකක් ගෙදර නැත්නම් රිදි හොදන්න බේසමට රින්සෝ දාලා අත හොල්ලපුවාම අර හැදෙන්නේ ලොකු පෙනගුලි. නමුත් ඒක ලොකුවට පෙනුනට ඇති දෙයක් නැහැ නේ ඇතුලේ හිස්. එඳ තුච්චයි කිය. ඒ වගේම තමයි මහණෙනි බලන්න කියන ඔබේ ශරීරයත් ওই විදිහමයි කිය. තමන්ගේ ශරීරය. මේක ඊටාම වටින කමටහන. ඔබ කල්පනා කරන්න. ඇත්තටම මේ ගැන හොඳට කල්පනා කරන්න. දැන් ඔයා හිතන්න මේකට කමටහන් දෙකකින් අපි ගමු භාග්‍යතුන් වහන්සේගේ උපමාව තෝරගන්න. අසුභය සහ නවසීවතකේ කියන සතර සතිපට්ඨානේ කායනුපස්සනාවේ නවසීවතක භාවනාවයි. අසුභ භාවනාව මේ ගත්තත් ධාතු මනසිකාරයෙන් ගත්තත් කොහොම ගත්තත් බලන්න මේකේ යථාර්ථය අපි බලමු. දැන් අපි ගත්තොත් අසුභෙන් යටිපතුලෙන් ඉහළට හිසකෙස් වලින් පහළට කුණුප කොටස් 32ක් නෙදී. කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට, ඇට මිදුළු, වකුගඩු, හෘද වස්තු ওই විදිහට හිතසෙම සැරව, ලේ දහඩි ওই විදිහට කුණුප කොටස් 32 සිහිපත් කරා. එහෙනම් මේක කෑලි කෑලි වෙන් කරොත් ඔන්න ඔම ටිකක් තියෙයි. ඒක පැත්ත. තව විදියකින් අපි මරුණාට පස්සේ අපි කල්පනා කරමු. ඔය එම්බාම් කරන ඔය මල සමයන් වර්තමානයේව නැත්තම් පැරණි ක්‍රමේ නම් තිබ්බ ඔය කැලේට විහික් කරනවා. එතකොට මොකද වෙන්නේ? දවස් දෙකක් විතර යද්දි උද්දුමාතක විනීලකම් විභුබ්බක ජාතා. ඉදිමිලා නිල්ලලා සැරව හටගා. දවස් දෙකක් යනකොට. තවත් දවස් ගාණක් කීපයක් යනකොට නොඑක් සත්තු ඇවිල්ලා කඩාගෙන කෑලි කෑලි කන්න පටන් ගන්නවා. ඊට පස්සේ වොන් තනින් ඇටසැකිල්ල පෑදෙන. ඊට පස්සේ තව ටික දවසක් යද්දි මස් නැහැ ලේ තැවරුණු ඇටසැකිල්ල. තව ටික දවසක් යද්දි ලේත් නැහැ. නහර වලින් බැඳුණු ඇටසැකිල්ල. තව ටික දවසක් යනකොට නහර දිරලා ගිහිල්ලා ඇට ඉහිරිලා. තව ටික දවසක් යද්දි ඒ ඇට දුබුරු පැහැයට තිබ්බ එක සංකවන්නු පණිබාන. මේ සුදු හක් ගෙඩියේ පැහැයට එන. තවත් ටිකක් කාලයක් යද්දි ඒකත් බාගෙට දිරා ගිය ඇට කැබිලි බවට පත් වෙනවා. තවත් ටිකක් කාලයක් ගියාම පොළොවට පස්සේ චිහුණු ටිකක් බවට පත්. දැන් එනනම් මහ උජාරුවෙන් උස්සගෙන හිටියට මහ උජාරුවෙන් කන්නඩි ගාවට ගිහලා සතුරු වුණාට මහ උජාරුවෙන් අරමයා උලලා ලස්සන කරගත්තට ඇත්ත කතාව ඕකනේ. බලන්න එතකොට ඕක ওই විදිහට බැලුවොත්. එහෙම නැත්නම් මේ විදිහට බැලුවොත් ධාතු වැටියට ඝන ගොරෝසු කොටස් ටිකක්, ගලන වැగిරෙන කොටස් ටිකක්, උණුසුම් කොටස් ටිකක්, හමායන වැනෙන කොටස් ටිකක්. පඨවි ආපෝ තේජෝ වායු. මේ විදිහට මේක විභංග කරගත්තොත් මේ ශරීරේ ඇති දෙයක් තියනවද? නැහැ. එහෙනම් මේක අස්සේ සාරයක් කියලා දෙයක් නැහැ. හිස් අසාරයි. රිත්යි.
රික්ත කංචේව කියන්නේ ඒකයි. හරයකුත් නැහැ. ඒකෙන් ලැබෙන දේකුත් නැහැ. තුච්ච කංචේ මේකේ ලොකු අර්ථයක් ගන්න තියෙනවා. මේකට රැවටිලා මොන්න තරම් මිනිස්සු රාග දේශ මොහ කියන අකුසල් මුල් තුන නිසා මොන්න තරම් අකුසල් වඩනවද කියන්නේ. පැරණි කර්මයේ ගෙවන ගමන් අලුතෙන් මොන තරම් කර්ම ගොඩක් හදනවද මේ කයට මුලා වෙලා. බලන්න භාග්‍යතුන් වහන්සේගේ ගොඩ දේශනාවල පළවෙනි අවවාදේ ගොඩ අවවාදවල කාය ජීවිත ආශාව අතහැර. තව තැනක තියෙන රාගය දුරු නොකොට, කයට තියෙන ඇල්ම දුරු නොකොට කවදාකවත් නිවන් දකින්න බෑ කියලා. ඒ එහෙමනම් පින්වන්දි දුකෙන් නිදහස් වෙනවා නම් මේ කය ඇත්ත දකින්නම වෙනවා. මෙතන කැඩුවා කියන්නේ අනාගාමීලා නතරේ. එහෙනම් ඔබ මනාවකට සතර සතිපට්ඨානේ ඒ දේශනා වල ඔය කායනුපස්සනාවේ භාවනා දා කායගත සතිය දේශනාව අපි වෙනම කරලා ඇති. ඒක කායගත සතිය සහ මේ කායනුපස්සනාවේ භාවනා 14 මනාවකට මේ කය තෝරගන්න තියෙන විදි ටික ඔක්කොම තියෙන එකම සීලයෙන් හදන සමාධිය, සමාධියෙන් හදන ප්‍රඥාව කියන තැනි පාට ආශ්‍රව ගෙවන්න පුළුවන් ප්‍රඥාව හදාගන්න තියෙන එතනි. ඉතින් ඊට අනුව සමත විපස්සනා වඩනවා නම් ආශවක්ෂේ ඥානෙ උපදින්න අවශ්‍ය ආශ්‍රව ෂේ වෙන ස්වභාවයෙන් මේක වැඩෙන්න පටන් ගන්නවා. ඒක නිසා මේ කය රික්තයි. ඒ කියන්නේ මේක හිස්, මේක අසාරයි. අසාරකංචේ. ඒ වගේ මේක තුච්චයි. මේක ඇති දෙයක් නැහැ තියනවා කියලා ලොකුට පෙන්වන්නට පහුරු ගාගෙන ගියොත් ඇති දෙයක් නැහැ. ඇති දෙයක් නැති එකින්ද මිනිස්සු මොනතරම් මේ කය මුල් වෙලා මොනතරම් පාපයන් සිද්ධ කරගන්න. යසගේට අපි දකිනවා මේක. දැන් ඍෂිකේශ් කියන්නේ heart of the yoga. ඒ කියන්නේ මේ ආධ්‍යාත්මයේ හදවත කියලා මෙහෙට කියන්නේ. නමුත් අපි දකිනවා බොඩ දුරාචාරති සාදුරුන් ගින්න මේ ගොඩ ඉන්දියන් මේ පිරිස් ඇවිල්ලා මෙච්චර දහමක් තිබ්බ රටේ වෙලා තියෙන විපත අපිට ඉතින් මනාවකට තේරෙනවා, දකිනවා, අපිට පේනවා, අපි අත්දකිනවා. මේ ඔක්කොම මේ කය ගැන යථාර්ථය තෝරා නොගැනීම නිසා වෙලා තියෙන විපත්. යම් කෙනෙකුට පුළුවන් නම් කය යථාර්ථය තෝරගන්න, එයා ධර්මයේ ලොකු කොටසක් ස්පර්ශ කරාවේ. මතක ඇති කායගත සති සූත්‍රයේ දී අපි ඉගෙනුවා කරුණු 40 ගාණක් 60 ගාණක් ඉගෙනුවා. අමූර්තය වැළඳුවා වෙනවා කායගත සතිය වැඩුවෝ. කායගත සතිය වඩන්නේ නැහැ කියන අමූර්තය වැළඳුවේ නැහැ කිය. ඒ වගේ මොනතරම් කරුණු ගොඩක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක නිසා පින්වන්දි මේ කයේ තියෙන අසාර බව හොඳට තෝරගන්න. මේ කය මුල්ල සමහර මොනතරම් මාන්නේ පොඩ්ඩක් රූපේ පොඩ්ඩක් පිළිවෙලකට හම්බුණා මාන්නේ මත් වෙලා අහංකාරේ හතරපාගත වෙනවා. මතකනේ මාගන්ධියට වෙච්ච දේ. රූපේ මත් වෙච්ච මාගන්ධි අතරුනේ සාමයතුළු මහා මාර්ගඵලලාභී අන්තපුර ස්ත්‍රියෝ 500කට වඩා ගිනි තියලා ගිනිපත් කරලා තමන්ගේ සහායට හිටපු අසත්පුරුෂ රැහන ඥාති ටිකත් ඇදගෙන හතරපාය ගියා. ඉතින් ඒ වගේ මොනතරම් පව් කරගත්තද? කය මුල් වෙලා පව් කරගත්ත මිනිස්සු ගැන කතා කරන්න ගියොත් ඉවරයක් නැහැ. ඒක නිසා පින්වන්දි ඒ කය නිසා බහුල වශයෙන් මිනිස්සු වැරදි කාමසේවනයේට පෙළඹිලා තියෙන මේ කය යථාර්ථය දන්නේ නැති නිසා. මොකද රාගය පාලනය කරගන්න බෑ. ඒ නිසා ඒ එක පැත්තක්. ඒ නිසා තව දේශය ඒ පැත්තත් අධික ලෙස මරා ගන්න කොටා ගන්න මේ තැන් වලට මිනිස්සු ගිහිල්ලා තියෙනවා මේ කය නිසා. මේ නිසා මිනිස්සු අඩුම ඒ කය යැපෙන්න ඕනේ අර්ථයවත් දන්නේ නැහැ. ඒ කයෙන් වැඩක් ගන්න දන්නේ නැහැ. මේ කය පාවිච්චි කරලා නිවන් දකින්නයි තියෙන්නේ. ඒක තෝරගෙන නැහැ. ඉතින් අධර්මයක් වැළඳගෙන තියෙන නිසා ධර්මය වැළඳගත්තොත් මේකේ නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා අර පේන පිම්ඩූපම සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ වදාරපු ආකාරයට මේ කය කියන්නේ පෙන පිටක් කියලා දකින්න පුහුණු කරන්න. ඒකට ඔබට උපකාර වේවි කායගත සතිය භාවනා 14. ඒ වගේම පින්වත්නි භාග්‍යතුන් වහන්සේ පංච උපාදානස්කන්ධ ඉතුරු ටිකත් එතෙන්දී දේශනා කරනවා. වේදනාව කියේ දියුබුලක් වගේ, සංඥාව කියේ මිරිගුවක් වගේ, සංකාර කියේ මේ කෙහෙල් ගහක් වතුරු ඇර අරටු හොයනවා වගේ වැඩක් කිව්වා. විඥානය කියන්නේ හතරමං අන්නේ මායාකාරය කිව්වා. ඉතින් ඒවත් තෝරගන්න අපි ඔය දේශනා මනාකොට විභංග වශයෙන් පැය ගණන් කරලා තියෙන ඒවා අහලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. එහෙනම් හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. මේ කය අනුව ජීවිතේ තෝරගන්න උත්සාහයක් දරන්න මේක හිස් දෙයක් බව. හොඳයි.